ඔයා මේ රයිස් ග්‍රෑම් 200ක આવොත් ඔයාගේ බොඩි weight එක මෙන්න මේ වගේ ප්‍රමාණයකින් වැඩි වෙනවා. ඒතර ඔයා මේ oats ප්‍රමාණයක આવොත් ඔයාගේ body weight එක මෙන්න මේ වගේ ප්‍රමාණයකින් වැඩි වෙනවා. ඒතර ඔයා මේ bread slices 3ක આવත් ඔයාගේ body weight එක මෙන්න මේ වගේ ප්‍රමාණයකින් වැඩි වෙනවා. ඒතර carbohydrates ගාම ඔයාගේ body weight එක අනිවාර්යෙන් වැඩි වෙනවා. හැබැයි ඒ fat එක නෙමෙයි. ඒ ඔයාගේ body එකේ water level එක. සාමාන්‍යයෙන් carbohydrates අපේ ඇඟට යන හැම ග්‍රෑම් එකකටම ඔයාගේ body එකෙන් වතුර ග්‍රෑම් 3ක් 4ක් හෝල් කරගන්නවා. එක්සැම්පල් එකක් විදිහට ඔයා මේ rice ග්‍රෑම් 200ක આવොත් ඔයාගේ ඇඟට carbohydrates ග්‍රෑම් 56ක් යනවා. ඒතර අපි ඒක 4ෙන් වැඩි කරොත් ඔයාගේ ඇඟට අනිවාර්යයෙන්ම වතුර ග්‍රෑම් කියන්නේ වතුර මිලිලීටර් 200ක් 250ක ප්‍රමාණයක් යනවා. ඒතර ඔයා ඊළඟට ස්කේල් කරද්දී ඔයාගේ weight එක යම් ප්‍රමාණයකින් වැඩි වෙලා කියලා පෙන්නනවා. ඒ කියන්නේ ඔයාගේ fat එක වැඩි වෙලා නෙමෙයි ඔයාගේ body එකේ water level එක වැඩි වෙලා. ඉතින් ඔයා කිසිම වෙලාවක ඔයා carbohydrates cut කරන්න ඕනේ නැහැ. ඔයා දැනගන්න ඕනේ ඔයා සාමාන්‍යයෙන් carbohydrates වැඩි meal එකක් ගත්තම ඔයාගේ water level එකත් එක්ක තමයි ඔයාගේ weight එක වැඩි වෙන්නේ කියලා. ඒකන්ද ඔයා දවසෙන් දවස scale කරලා ඔයාගේ weight එක වැඩි වෙලා කියලා ඔයාගේ mind එක stress කරගෙන ඔයාගේ diet එක give up කරලා දාන්න එපා. carbohydrates ඔයා cut කරලා දාන්න ඕනේ නැහැ. ඒකන්ද ඒක දවස් දෙකක් යද්දී ආයි back to normal වෙනවා. ඒකන්ද ඔයා මේ දේවල් දැනගෙන ඔයාගේ diet එක continuously කරගෙන යන්න ඔයාලට පුළුවන් ඒතර ආර්ගේ fat loss එක හරියට කරගන්න.